මං අද කියන්න යන්නේ බත් කඩේ චූටි අක්කගේ කතාව. මං කතාව මේ විදිහට පටන් ගන්නම්කෝ. මම ඉගෙන ගත්තේ ලංකාවේ ප්‍රසිද්ධ කැම්පස් එක. අපේ කැම්පස් එක පිහිටලා තිබ්බේ හරිම සීතල පැත්තක. කැම්පස් එකේ නම නොකිය ඉන්නේ චූටි අක්කගේ ආරක්ෂාව ගැන හිතලා. මේ කතාව සිද්ධ වෙනකොට මම කැම්පස් එකේ දෙවෙනි අවුරුද්ද ඉගෙන ගත්තේ. මගේ ගෙවල් කොළඹ හින්දා මම බෝඩින් එක ඉඳලා තමයි කැම්පස් ගියේ. බෝඩිමේ මං උයාගෙන කෑවේ නෑ. ඉතින් ගොඩක් වෙලාවට කැම්පස් එකේ කැන්ටින් එකෙන් එහෙම නැත්තම් එළියෙන් තමයි කෑම ගන්නෙ. කැම්පස් එකට ළඟම ගාන අඩු බත් කඩයක් තිබ්බා. ඒ බත් කඩේ චූටි අක්කගේ කියලා තමයි කැම්පස් එකේම ප්‍රසිද්ධ. හැමෝම ආදරයට චූටි අක්කා කියන මෙයාගේ නම තමයි සඳමාලි. සඳමාලි එයාගේ නෑදෑයෝ කීප දෙනෙකුයි තමයි මේ කඩේ කරගෙන යන්නේ. ඇත්තටම සඳමාලිගේ හස්බන්ඩ් ඩුබායි වල රස්සාවක් කරේ. එයාට අවුරුදු 8ක විතර පුංචි පුතෙකුත් හිටියා. මම මෙච්චර වෙලා චූටි අක්කා කියලා තියෙන්නේ ඇන්ටි කෙනෙක්ට කියලා ඔයාලා හිතනවා ඇතිනේ. මොකද ඉතින් නැත්තම් අවුරුදු 8ක විතර ළමයෙක් ඉන්න බෑනේ. මම දන්න තරමට චූටි අක්කගේ වයස අවුරුදු 30කුත් නෑ. ඒ කියන්නේ මෙයා ටිකක් අඩු වයසෙන් තමයි බඳලා තියෙන්නේ. අවුරුදු 18න් 19න්ම බැඳපු හින්දා තමයි මෙයාට මෙච්චර ලොකු කොල්ලෙක් ඉන්නේ. හැබැයි බැලූ බැල්මට නම් මෙයාට මෙච්චර ලොකු ළමයෙක් ඉන්නවා කියලා නම් හොයන්න බෑ. අපි ඇහුවාම චූටි අක්කා කියන්නේ මේ මගේ මල්ලි කියලා. චූටි අක්කගේ බත් කඩෙන් මම දවසකට එක වේලක් හරි බත් ගන්නවා. ඉතින් ටික දවසක් යද්දි එයාටත් මාව මතකයි. අතේ සල්ලි නැති දවස්වලට චූටි අක්කගෙන් අපි ණයටත් කනවා. හැබැයි ඉතින් වෙලාවට ණය බේරනවා. මොකද මෙයා පොතක ඒ හැමදේම ලියනවා. ඔය විදියට කාලේ ගෙවිලා ගියා. මට චූටි අක්කා ගැන කිසිම නරක අදහසක් තිබ්බේ නැහැ. මොකද ඉතින් එච්චර දේවල් හිතන්න තරම්වත් අපි අතර යාළුකමක්වත් තිබ්බේ නැහැ. බත් ගන්න යන වෙලාවට කඩේ සෙනඟ අඩුණා කොහොමද මල්ලි මේ දවස්වල විස්තර ඉගෙන ගන්න වැඩ කොහොමද? ඔය වගේ පොඩි වල්පල් ටිකක් අපි කතා කරාට එහෙම ලොකුවට හිතවත් කමක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් චූටි අක්කගේ නම්බරේ මං ගාව තිබ්බා. මොකද ඉතින් චූටි අක්කගේ කඩේ බිසි වෙලාවට සෑහෙන්න ලොකු පොලිමක් තියෙනවා. පොලිමේ ඉඳලා බත් ගන්න එක කරදර හින්දා කෝල් කරලා කෑම එක දාලා තියන්න කියලා තමයි මම පුරුදු වෙලා හිටියේ. ඔය විදියට කාලයක් ගෙවිලා ගිහිල්ලා හරි අහඹු සිදුවීමක් වුණා. ඒ මොකද්ද දන්නවද? පොයේ දවසක අපේ කොල්ලෝ ටික පොඩි අඩියක් ගහන්න සෙට් වුණා. කැම්පස් කාලේ ඉතින් බොනකොට ලොකුවට බයිට් වලට වියදම් කරන්න සල්ලි නෑනේ. අපි ඉතින් පොඩියට කොත්තුවක් වගේ දාගෙන තමයි කොල්ලෝ 5-6 දෙනාම බොන්නේ. සැන්ඩි වලට කියලාත් ගත්තේ වතුර. මම මේ කියන දවස පොයේ දවසක් හින්දා ගොඩක් කඩ වහලක් තිබ්බේ. කලින් අරන් තියාගත්ත බෝතලයක් තමයි එදා බිව්වේ. හැබැයි ඉතින් අපේ කොල්ලෝ 4 දෙනාට බෝතල හොඳටම මදි. වැඩි ගානට හරි කමන්නේ තව බෝතලයක් හරි භාගයක් හරි හොයන් එනවා කියලා හිතාගෙන මම බයික් එකක් තරන් එළියට බැස්සා. අපේ වාසනාවට හොස්ටල් එකේ කොල්ලෙක් ගාව බෝතලයක් තිබ්බා. වැඩි ගානකට නැතුව ගත්ත ගානකටම ඒ කොල්ලා ඒ බෝතලේ අපිට දුන්නා. හැබැයි ඉතින් සැන්ඩි වලට වතුර ගන්න පුළුවන්. බයිට් වලට ගන්න දෙයක් තමයි නැත්තේ. එදා පොය හින්දා ඇරලා තිබ්බ කඩ ටිකත් මේ වෙද්දි වහලා. දැන් මොකද්ද කරන්නේ? මට ඒ වෙලේ හිතුණා චූටි අක්කට කතා කරලා මොකක්ම හරි බයිට් එකක් හදාගන්න බැරි වෙන එකක් නෑ. බැරිම වුණොත් ඊට පහුවෙනිදා බත් එකට බෙදන්න තියෙන මාළු ඇඹුල් තියල් කෑලි 2-3ක් හරි ඉල්ල ගන්න පුළුවන් වෙයි කියලා. චූටි අක්කගේ බත් කඩේ වහලා තිබ්බට ඇතුලේ ලයිට් එකක් දාලා තියෙනවා මම දැක්කා. මං ඉතින් කඩේ ගාවින් බයිසිකලේ නවත්තලා චූටි අක්කට කෝල් එකක් ගත්තා. දෙපාරක් ගත්තත් මෙයා ආන්සර් කරේ නෑ. බැරිම තැන චූටි අක්කගේ කඩේට පොඩි තට්ටුවක් දාලා චූටි අක්කේ පොඩ්ඩක් දොර අරින්නකෝ කියලා කිව්වා. ටිකක් වෙලා ගිහිල්ලා ලාවට දොර ඇරපු චූටි අක්කා ඔළුව විතරක් දොරෙන් එළියට දාලා මල්ලි
ඔව් කියන්න මොකක් හරි කරදරයක්ද කියලා ඇහුවා. චූටි අක්කා දොරෙන් විතරක් ඔළුව දැම්මේ අනිවාර්යෙන් එයා ඒ වෙලාවේ රෑට අඳින ඇඳුමක් ඇඳලා ඉන්න හින්දා වෙන්න ඇති. ඊට පස්සේ මම චූටි අක්කට කිව්වා අපේ කොල්ලෝ ටික පොඩ්ඩක් සෙට් වෙලා ඉන්නේ බඩු මදි වෙලා තව බෝතලයකුත් හොයාගත්තා බයිට් එකට මුකුත් නෑ අනේ තියනවා නම් ලූණු ගෙඩියක් හරි දෙන්න අපි කපලා ඒකත් එක්ක හරි බොන්නම් කියලා. අයියෝ පුදුම කරදරයක් බං උඹලගෙන් තියෙන්නේ කියලා එන්න ඇතුළට කියලා මාව ඇතුළට ගත්තා. එවෙලේ චූටි අක්කා දුහුල් නයිටියක් ඇඳලා හිටියේ. මට කෙලින් බලන්නත් බෑ. මොකද එයා යටට මුකුත් ඇඳලත් නෑ. හැබැයි ඉතින් මම චූටි අක්කගේ ඇඟේ හැඩේ නම් හොඳට දැක්කා. එයාගේ ඇඟ හොඳට පිරීලා තියෙනවා කියලා මට තේරුණා. ඔහොම උදව්වක් ඉල්ලුවාමත් බෑ කියන්නත් බෑ ඉතින්. හදිස්සියක් නැත්තම් විනාඩි 5ක් කොහොම ඉන්න මම හාල් මැස්සෝ ටිකක් තෙල් දාලා දෙන්නම් ලූණු එක්ක ඒක බයිට් එකට මරු කියලා චූටි අක්කා කිව්වා. ඒකට හා කියපු මම චූටි අක්කට ලූණු ගෙඩි දෙක තුනක සුද්ධ කරලා දීලා වැඩේට උදව්වක් දුන්නා. මම මෙච්චර දවසක් හිතන් හිටියේ චූටි අක්කත් එක්ක තව ඥාතියෝ කීප දෙනෙක් මේ ගෙදර ඉන්නා කියලා. බැලින්න එයාගේ කොල්ලත් එක්ක චූටි අක්කා විතරනේ මේ ගෙදර ඉන්න කියලා එදා රෑ තමයි මම දන්නේ. අපේ බයිට් එක හදන වෙලාවේ මම චූටි අක්කගේ පෞද්ගලික විස්තර ටිකක් ඇහුවා. චූටි අක්කගේ හස්බන්ඩ් ඩුබායි වල දැන් අවුරුදු 6ක් විතරලු. අවුරුද්දකට සැරයක් වගේ ඇවිල්ලා සතියක් විතර ඉඳලා යනවලු. චූටි අක්කා ඒක කිව්වේ නම් හරිම දුකෙන්. ඇත්තටම ඉතින් ඒකට දුක් වෙන්න එපා. තරුණ වයසේ ගෑණියෙක්ට අවුරුද්දකට සැරයක් විතරක් සාත්තු කළා මදිනේ. මේවා ඉතින් සැප කඳවල් හින්දා හොඳට පොහොර ටික වැටෙන්න ඕනේ. එහෙමයි කියලා වචනයක් දාන්න ගිහිල්ලා කට ඉස්සර කරගෙන බත් කටක් හරි ණයට කන්න පුළුවන් මිනිස්සයව තරහ කරගන්න බැරි නිසා මම එවෙලේ කට වහගෙන හිටියා. නිදහසේ කතා කරන්න වෙලාවක් හම්බ වෙච්ච නිසා මම චූටි අක්කගෙන් ඇහුවා ඇත්තටම මේ ඔයාගේ ළමයා නේද කියලා. ඔව් වල්ලි මට ඉච්චර වයසක් පේන්නේ නැති වුණාට මට දැන් 29ක්. මගේ කොල්ලට අවුරුදු 8ක් මම බැන්දේ අවුරුදු 20න් කියලා කිව්වා. හැබැයි ඉතින් චූටි අක්කා මට අමුතුම හින්ට් එකක් දුන්නා. ඒ මොකද්ද දන්නවද? මිනිහා ළඟ ඉන්න ඕන කාලේ නෑ කියලා එහෙම සැලෙන්නේ නෑ මල්ලි. මං කොහොම හරි ගේමක් ගාලා මේ කොල්ලට උගන්වනවා. මොකද ඉතින් මිනිස්සු අද ඉඳී හෙට නෑ. හැබැයි ඉතින් මගේ ළමයා තමයි මගේ පණ කියලා. චූටි අක්කා කිව්ව කතාවෙන් මට තේරුණේ චූටි අක්කා හස්බන්ඩ් එක්ක ලොකු බැඳීමක් නෑ. මමත් වෙලේ පොඩි අඩියක් ගහලා හිටපු හින්දා ඒක අහන්න මට ලැජ්ජ හිතුනේත් නෑ. මමත් ඉතින් එකපාරම ඇහුවා ඇයි අක්කේ මොකද කේස් එක හස්බන්ඩ් ඩුබායි ගිහින් පිට ගිහින් වගේද කියලා. බීලා හින්දා මම ඔය කතාව ඇහුවට චූටි අක්කා ඒ කතාවට ෂොක් වෙලා වගේ මගේ දිහා එකපාරටම බැලුවා. ඊට පස්සේ මෙයා මට කියනවා ඔව් ඒ වගේ තමා මට දැනෙන්නේ. දැන් නම් මමත් වෙනතක් බලාගත්තා නම් හරි වගේ කියලා. ඒකට ඉතින් දෙන්නටම hina. ඔය විදියට හාල් මැස්සෝ එක තෙල් දාලා දීලා චූටි අක්කටත් තැන්ක් යූ කරලා අපි ආයේ අඩිය ගහන්න ආවා. හැබැයි ඉතින් නයිටියත් එක්ක චූටි අක්කගේ ඇඟ දැකලා එදා ඉඳන් මට චූටි අක්කා ගැන අමුතු අදහස් පහළ වෙන්න ගත්තා. ඒ වගේම මම හිතාගත්තා ළඟදිම සල්ලි නොදී නිකම්ම චූටි අක්කගෙන් බත් කන්න ඉල්ලම පාද ගන්නවා කියලා. එදා රෑ සිද්ධියෙන් පස්සේ චූටි අක්කයි මායි ෆෝන් එකෙන් ඕනෝට වැඩිය කතා කරන්න ගත්තා. හැබැයි අපි කතා කරේ ලව් ටෝක් නන් නෙමේ. කොහමද මල්ලි අදත් බත් ඕනේද? ඔය විදිහට මගේ කෑම එකට බිත්තර දෙකක්, මස් කෑලි දෙකක්, මාළු කෑලි දෙකක් වගේ වැඩි වෙන ලෙවල් එකක් ආවා. ඒ වෙද්දි මට තේරුණා චූටි අක්කගෙන් වැඩක් කරගන්නත් බැරි නෑ චූටි අක්කා මාත් එක්ක හිතවත් වුණා කියලා. චූටි අක්කගේ මගේ කතාව ඉස්සරහට ගියේ කොහොමද කියලා
මම ඊළඟ කතාවෙන් කියන්න. ඊළඟ කතාවේ චූටියක්කයි මායි හොඳ කොටුවක් පැනලා හොඳ සෙල්ලන් ටිකක් දානවා. ඒ කතාවත් අප්ලෝඩ් කරපු ගමන් අහන්න channel එක subscribe කරන්න. මේ සිංහල වැල් කතා.